පාස් එක දැම්මොත් විතර ඔයාලට මෙන්න මේ ෆීමේල් බන්ඩල් එක හම්බෙන්නේ. තව කියනවා නම් යාළුවනේ මෙන්න මේ බුයියා පාස් එක දාන කට්ටියට දවස් 30කට මෙන්න මේ ගන්න ස්කින් එක හම්බෙන්න තියෙනවා. ඒ වගේම නොදාන කට්ටියට දවස් 3කට හම්බෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ බුයියා පාස් එක දැම්මත් නොදැම්මත් මෙන්න මේ බෑක් ස්කින් එක හම්බෙනවා ලෙවල් 10 දී. ඊට පස්සේ යාළුවනේ ලෙවල් 20 දී මෙන්න මේ බුයියා පාස් එක දාන කට්ටියට මෙන්න මේ ජීප් ස්කින් එක හම්බෙනවා. ඊටත් පස්සේ යාළුවනේ මෙන්න මේ ග්‍රැනයිට් ස්කින් එක හම්බ වෙනවා ලෙවල් 30 දී. මෙන්න මේ ග්‍රැනයිට් ස්කින් එක හම්බෙන්නේ හැබැයි මේ බුයියා පාස් එක දැම්මොත් විතරයි. ඊට පස්සේ යාළුවනේ ලෙවල් 40 දී මෙන්න මේ බුයියා පාස් එක දාන කට්ටියට මෙන්න මේ ලස්සන ස්කේට් බෝඩ් එක හම්බ වෙනවා. හරිද යාළුවනේ ලෙවල් 50 දී මෙන්න මේ ගන් ස්කින් එක පර්මනන්ට් හම්බ වෙනවා අපිට. ඉතින් මෙන්න මේ බුයියා පාස් එක මගහැරන කට්ටියට මෙන්න මේ ලෝගෝ එක හම්බ වෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ බුයියා පාස් එක ලෙවල් 60 දී දාන කට්ටියට මෙන්න මේ පෑන් ස්කින් එක හම්බ වෙනවා. ඊට පස්සේ යාළුවනේ ලෙවල් 70ට ගියාට පස්සේ මෙන්න මේ ලස්සන බෑග් පැක් එක හම්බ වෙනවා. හරිද යාළුවනේ මෙන්න මේ බුයියා පාස් එක මගහැර ගන්න කට්ටියට මෙන්න මේ කලිසම හම්බ වෙනවා ලෙවල් 70 දී. තවත් මේ බුයියා පාස් එක ගැන විස්තර කරනවා නම් ලෙවල් 80 දී මෙන්න මේ ලෝඩ් බොක්ස් එක හම්බ වෙනවා. ඉතින් මේ ලෝඩ් බොක්ස් එක දැම්මත් නොදැම්මත් අපිට මෙන්න මේ බුයියා පාස් එකේ හම්බ වෙනවා. හරිද යාළුවනේ මෙන්න මේ බුයියා පාස් එකේ විශේෂම කාරණාව වෙන්නේ ලෙවල් 90 දී අපිට මෙන්න මේ ඉමෝට් එක හම්බ වෙනවා. හැබැයි මෙන්න මේ බුයියා පාස් එක දැම්මොත් විතරයි මෙන්න මේ ඉමෝට් එක හම්බෙන්නේ. හරි ඉතින් කොල්ල කෙල්ලනේ අවසාන වශයෙන් මෙන්න මේ බුයියා පාස් එක ලෙවල් 100 දී දාන කට්ටියට මෙන්න මේ ලස්සන මේල් බන්ඩල් එක හම්බ වෙනවා. ඉතින් යාළුවනේ වෙනදා වගේ මෙන්න මේ බුයියා පාස් එක ලෙවල් 100ට ගහලා ජෙම් 399න් දැම්ම හැකි. හැබැයි ඔයාලට මෙන්න මේක එකපාර ගන්නවා නම් ජෙම් 899න් ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද මම මේ වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ